It's done. It's done. It's done to the test.
හරි පොඩ්ඩක් මම ඇහෙනවද කියලා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න කවුරු හරි. මම ඇහෙනවද ක්ලියර්? හරිනේ. පළවෙනි ගණන ගන්න. පළවෙනි එක තියෙන්නේ මෙහෙම වර්ග ඝන සමීකරණයක් දීලා තියෙනවා. ඒකේ කියනවා fx ඍණ වන පරිදි x ට ගන්න පුළුවන් මේ සියලුම තාත්විකයන් හොයන්න කියලා. එතකොට ඉස්සලම අපි දැනගන්න ඕනේ මේ බල ඉස්සලම දැනගන්න ඕනේ ඝන සමීකරණයක සාධක හොයන්නේ කොහොමද කියලා. ඉස්සලම සමීකරණ ලියන්නේමු. x ඝනය ධන 2x වර්ගය ඍණ 5x ඍණ 6. ඕකනේ කියන්නේ fx කියලා. එතකොට මේ කියන්නේ fx ඍණ වන පරිදි x ට ගන්න පුළුවන් තාත්විකයන් හොයන්න කියලා තමයි කියන්නේ. ඒ ඔක්කොටම කලින් ඝන සමීකරණයක සාධක හොයන්න දැනගන්න ඕනේ. කොහොමද හොයන්නේ? අර අපි කරේද? ඝන සමීකරණයක් තියෙනකොට ඉස්සෙල්ලාම අපි කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම අපිට එකපාරම මේ සාධකයක් හොයාගන්න අමාරුයිනේ. එතකොට කරන්නේ ඉස්සෙල්ලාම x කියන එකට 1 දානවා නැත්නම් ඍණ 1 දානවා 2 දානවා ඍණ 2 දානවා 3 දානවා ඍණ 3 දානවා ඔහොම එක එක සංඛ්‍යාවන් දාගෙන යනවා x ට හරිද? x ට දාගෙන යනකොට කොතනදී හරි මේ එක සංඛ්‍යාවක් දානකොට බිඳුවක් වුණොත් ඒක fx වල සාධකයක් කියලා ගන්නවා ඉස්සරහට. දැන් මේකේ බලන්න x ඝනය ධන 2x වර්ගය ඍණ 5x ඍණ 6. ඉස්සලාම අපි මොකද්ද කරන්නේ? ඝන සමීකරණයක් හින්දා පළවෙනි සාධකය හොයාගන්න ඉස්සලාම x ට එක ආදේශ කරලා බලමු. බලමු නිකන්. එකේ ඝනය කියන්නේ 1යි. දෙවරක් එකේ වර්ගයනේ x වර්ගයනේ. දෙවරක් එකේ වර්ගය කියන්නේ 2මයි. ඍණ පස්සරක් එක කියන්නේ 5යි. ඍණ 6යි. එතකොට මෙතන යනවා 2 1යි 3යි. ඍණ 11යි. එතන බිඳුවක් එන්නේ නැහනේ. මේක බිඳුවක් එන්නේ නැහැ. එතකොට එක කියන එක ගන්න බෑ. ඊට පස්සේ මේ x සමාන 1 ආදේශ කරේ. හරිද? ඊට පස්සේ x සමානයි ඍණ 1 ආදේශ කරලා බලනවා. ඍණ 1 දාපුවම ඍණ 1 ඝනය කියන්නේ මොකද්ද? ඍණ 1යි ධන ඍණ 1 වර්ගය කියන්නේ ධන 1යි 1 වරක් 2 2යිනේ. එතකොට හරි 2යි මේ පස්සරක් ඍණ 1 කියන්නේ ඒ කියන්නේ ඍණ පස්සරක් ඍණ 1 කියන්නේ ධන 5යි කියලා එනවා. අතනින් එනවා ඍණ 6ක් කියලා. ඔකත් බිඳුවක් එනවා බලන්න. 5යි 2යි 7යි ඍණ 6යි 1යි ඍණ 7යිනේ. අන්න හරිනේ. මේ 5යි 2යි 7යි මෙතන එනවා ඍණ 6යි 1යි ඍණ 7යි. සමානයි බිඳුවයි. මෙන්න මේ අවස්ථාවේ x සමාන ඍණ 1 කියන වෙලාවට මේ ඝන සමීකරණේ බිඳුවක් වුණා. හරිනේ. ඒක දාගන්න. ඉස්සල්ලා ඝන සමීකරණ මේ පළවෙනි සාධකය වෙන විදිය. ටක් ගාලා ලියලා දාන්න. x සමානයි ඍණ 1 අවස්ථාවේ තමයි බිඳුවක් වෙන්නේ පළවෙනි පාර. ඊට පස්සේ අපිට නිකම්ම දාගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම බලමු මොකද්ද මේ? x සමාන ඍණ 1 දී බිඳුවක් එනවා නම් x ධන 1 තමයි ඔක එක සාධකයක් වෙන්නේ. ඍණ 1 මෙහෙට දාලා x ධන 1 තමයි ඔක එක සාධකයක් වෙන්නේ. හරි? ඒක දාගන්න. ඊට පස්සේ එක සාධකයක් හොයාගත්ත අපි x ධන 1 කියලා. තව මොකද්ද තියෙන්න ඕන උතන? මේ ඝන සමීකරණයක් හැදෙන්න ඕනනේ.
එක සාධකයක් x ධනය කියලා හොයාගත්තා. ආයි තියෙන්න ඕනේ මොකක්ද උතන? වර්ග සමීකරණය තමයි ඉතුරු වෙලා තියෙන්න ඕනේ එහා පැත්තේ. ওই දෙක ගුණ වුණාමනේ මේක එන්නේ අපිට. එතකොට මේ එක සාධකයක් දන්නවා තව සාධක කීයක් තියෙන්න ඕනද? ඝන සමීකරණ සාධක තුනක් තියෙන්න ඕනේ. වර්ග සමීකරණයක් ඇතුලේ සාධක දෙකක් තියෙනවානේ. එතන මෙතන වර්ග සමීකරණයක් එන්න ඕනේ. මේ බලන්න. x ධන 1 තියෙනවා. මේ x ඝණය හැදෙන්න මොකද්ද තියෙන්න ඕනේ මෙතනට? x වර්ගයක් වැටෙන්න ඕනේ. x වර්ගයේ x එකයි ගුණ වෙලා x ඝණය හැදෙනවා. මෙතනින් ධන x වර්ගයක් නිකම්ම තියෙනවා. අපිට ධන x වර්ගය වැඩක් නැහැනේ. එතකොට මොකද්ද කරන්න ඕනේ? මෙතනට ඕනේ ධන 2x වර්ගයක්. 2x වර්ගයක් වෙනවා මෙතන මේ x වර්ගයක් තියෙනවා. තව මොකක්ද එකතු වෙන්න ඕනේ? තව x වර්ගයක් තිබ්බනම් හරිනේ. මේ x වර්ගයක් තිබ්බනම් හරි x වර්ගය හැදෙන්නේ කොහොමද මේ? x වරක් x කියන්නේ x වර්ගයක් හැදෙනවා. ධන x එකක් එළියේ තියෙනවා. මේ දෙක එකතු වෙලා ওই 2x වර්ගය හැදිලා යනවා. x වර්ගය වරක් x කියන්නේ x ඝණය. x වර්ගයේ නිකම් ගුණ වෙලා මෙතන x වර්ගයක් ඉතුරු වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්න ඕනේ 2x වර්ගයකනේ. ඒක හදාගන්න නම් මෙතන වැඩියෙන් ඉතුරු වෙච්ච x වර්ගයක් තියෙනවා. තාම අපිට මොකක්ද අඩු? 1x වර්ගයයි නේ අඩු. ඒකට අපි මෙතනට x එකක් දානවා. x එකක් දාපු ගමන් මේ x ගෙන් ගුණ වෙලා x වර්ගයක් හැදෙනවා. ඒ x වර්ගයේ කලින් තිබ්බ x වර්ගය එකතු වෙලා 2x වර්ගය හැදෙනවා. හරිද? ඒක හරි. ඊට පස්සේ මෙතනට ඕනේ අපිට ඍණ 5යි x එකක් ඕනේ. දැන්ට තියෙනවා එක x එකක්. හරි. දැන්ට එක x එකක් තියෙනවා. ඍණ 5ක් හැදෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඍණ 6ක් දැම්මනම් හරිනේ. මෙතනට ඍණ 6ක් දැම්මනම් ඒක මේකෙන් ගුණ වෙලා මොකක්ද වෙන්නේ? ඍණ 6යි x එක හැදෙනවා. මෙතනින් තව එකක් තියෙනවා ධන එක තියෙනවානේ. ඍණ 6යි ධන 1යි කියන්නේ ඍණ 6යි. මේ මෙතනින් x එකක් ඉතුරු වුණා. ඒ x එකයි මේකයි එකතු වෙලා මොකක්ද ඉතුරු හැදෙන්නේ? ඍණ 5යි x එක හැදෙනවා. මේ x එකයි ඍණ 6යි x කියන්නේ ඍණ 5යි x හැදෙනවා. ඍණ 5යි x තමයි අපිට ඕන වෙලා තියෙන්නේ. ඉතුරු වෙනා ඍණ 6ක්. ඒක මෙතන ගානට තියෙනවා. එතකොට මේක තමයි ඝන සමීකරණේ පළවෙනි සාධකය හොයන එක. ඒකක් දාගන්න. එක සාධකයක් හොයාගත්තා x ධන 1 කියලා. තව තියෙනවා වර්ග සමීකරණයක්. ඒක අපි මේකෙන් නිකම්ම හදාගත්තා. හරි. ඒක දාගන්න. ඊට පස්සේ බලන්න ඔක ටක් ගාලා හදාගන්න. හරිනේ. ඊට පස්සේ මේ වර්ග සමීකරණ සාධක හොයන්න ඕනේ. මේ වර්ග සමීකරණේ සාධක හොයන්න ඕනේ. ඒක ඔයාලා දන්නව නෝමල්. මෙතන තියෙන්නේ x වර්ගයේ ධන x ඍණ 6 කියන එකනේ. ඒක සාධක හොයාගන්න බලන්න. ඍණ 6 හැදෙන්නත් ඕනේ මැද ධන හැදෙන්නත් ඕනේ. ධන එකක් හැදෙන්නත් ඕනේ. එතර කොහොමද වෙන්නේ? තුන් වරක් දෙක ගත්තා නම් හරිනේ. තුන් වරක් දෙක. මේක ධන ආරම් මේක ඍණ ගත්තා නම් හරිනේ. එතකොට ගත්ත හැකි x ධන 3යි
x ඍණ 2යි කියලා ගත්ත හැකිනේ. ඍණ 6 දෙනවා. ධන එකක් හැදෙනවා. මේ සාධකයේ කෙලින්ම එනවා මෙතනට. x ධන 1. මේක තමයි මේ කියන ඝන සමීකරණේ සාධක 3 වෙන්නේ. ඒක තේරුණාද ඔයාලට? එකක් දාගන්න. ඝන සමීකරණ සාධක 3. ඊට පස්සේ අපිට ගානේ කියන්නේ fx ඍණ වන පරිදි x ට ගන්න පුළුවන් සියලු තාත්වික ගයන්න. fx ඍණ වෙනවා කියන්නේ මොකද්ද? ඔය fx සමීකරණය කියන්නේ ඝන සමීකරණේ ඍණ වෙනවා කියන්නේ මොකක්ද ඇත්තටම? බිංදුවට වඩා අඩු වෙන එකනේ. ඍණයි කියන්නේ බිංදුවට වඩා අඩු පැත්තනේ. එතකොට ඔය අපෙන් අහන්නේ ඔය ඝන සමීකරණේ බිංදුවට වඩා අඩු වෙන මේ පරාසය. තාත්වික ගයන් කුල කියන හන්නේ. එතකොට අපි සාධක හොයාගත්තා. x ධන 1යි x ධන 3යි x ඍණ 2යි කියලා. ඒක බිංදුවට වඩා අඩු. එතකොට අපි කෙලින්ම මොකද්ද කරන්නේ? සංඛ්‍යා රේඛාවක් ගහනවා. මේ සාධක ටික නම් කරලා දාන්න. x සමානයි ඍණ 1 ඍණ 3 ඍණ 3 ඍණ 1 ධන 2නේ. ඊට පස්සේ අපෙන් අහන්නේ බිංදුවට වඩා අඩු ටිකනේ. ඒ කියන්නේ ඍණ ටික හොයන්න හදන්නේ. මෙහෙන් පරාස තුන වෙන් කරගන්න. වෙන් කරගෙන අර අවකලනය මතකද මේ? ලොකු ඍණාගයක් දාලා මේකේ උත්තරේ මොකක්ද කියලා බලන්න කෙලින්ම. මේක අඳගන්න. පළවෙනි ගන්න උනාට මේ ඒක පොඩ්ඩක් දෙයක් තියෙනවනේ. ලේසිමත් නෑ පළවෙනි එක. මේ බලන්න. ඊළඟට මේ මෙතන ඍණානන්තයනේ තියෙන්නේ අවසානට මෙහෙට ගිහිල්ලා උපරම යන්න පුළුවන් ධනානන්තයට මේ. ඍණානන්තයට තමයි අවසානට යන්න පුළුවන්. ඊළඟට ඍණ 3 ඍණ 1 2 ඊට පස්සේ ධන පැත්ත යන්න පුළුවන් උපරම වගේ ධනානන්තයනේ. දැන් අපි හොයාගන්න ඕනේ ඍණානන්තය ඍණ 3යි අතර මේ සංඛ්‍යා රේඛාවේ ලකුණ මොකක්ද කියලා. ඒක හොයාගන්න වෙන්නේ කොහොමද? මේ පළවෙනි පරාසය හොයන්න නම් අපි කරන්න ඕනේ ලොකු ඍණාගයක් මේ ඍණ 3ට වඩා අඩු පැත්තනේ. ඒ කියන්නේ ඍණ අනන්ත යනකම් සංඛ්‍යා ටික අපිට ගන්න පුළුවන්. එතකොට අපි ගන්න ඕනේ ඔය x කියන එකට අපි නිකන් ඍණ 500 වගේ ලොකු වගේක් දාලා බලමු. ඍණ 500 වගේ මේ විශාල අගයක් ආදේශ කරලා බලමු. මේ බලන්න. මේ තුනට ඍණ 500 දාපුවම නේ ඍණ 500 ධන 1 තියෙනවා. ඍණ 500 ධන 3 තියෙනවා. ඍණ 500 ඍණ 2 තියෙනවා. එතකොට උත්තරේ මොකද්ද මේ? ඍණ 499යි මෙතන තියෙනවා ඍණ 497යි මෙතනින් එනවා ඍණ 502යි කියලා නේ. එතකොට මේ බලන්න ඍණ උත්තරය ගුණ වෙලා ඍණ එකක් එනවා. ඒ ඍණ එකයි මෙතන තියෙන ඍණ එකයි ගුණ වෙලා මෙතන ඍණයක් තියෙන ඍණයි ගුණ වෙලා ඍණයි ධන ධනයි ඍණයි ගුණ වෙලා ඍණ කියලා එනවා. එතකොට මේ පළවෙනි පරාසය මොකක්ද උත්තරේ? ඍණ වෙන්න ඕනේ. මතකනේ අර ලොකු ඍණාගයක් දාලා ආදේශ කරලා බලන්න. ඒක තමයි අපි මේ කරේ. හරි. මේක හදාගන්න පැත්තකින් x ට
ලොකු ඍණාගයක් දාලා බලනවා. ඒක දාගන්න. ඊට පස්සේ වෙලා ඊළඟ පරාසයට යනකොට ඒකේ තියෙන ඍණ 3යි ඍණ 1යි අතර. ඒක කොහොමද කරන්නේ? මම අර කිව්වේ පළවෙනි පරාස ඉස්සෙල්ලම ලොකු ඍණාගයක් දාලා හොයා ගන්නවා. ඒකේ උත්තරේ ඍණ කියලා ආවා. ඊට පස්සේ මේ ඍණ 3 කියන උත්තරේ අපිට හම්බෙන්නේ කොතනින්ද? ඍණ 3 කියන අගය හම්බෙන්නේ මේකෙන් නේද? x ධන 3 කියන එක බිඳුවට සමාන වෙලානේ. ඍණ 3 හම්බෙන්නේ x ධන 3 කියන එක බිඳුවට සමාන වෙලානේ. ඒකේ බලය මොකද්ද තියෙන්නේ? පළවෙනි මාත්‍ර එකක් නේ. මතකද? මෙතන ඉඳලා මෙතනට පයින්නකොට ඍණ 3න් හරහා තමයි යන්නේ. ඒතොර ඍණ 3 හැදෙන්නේ මේ x ධන 3 කියන මේ සාධකේ. එතකොට මේකේ සාධකේ මේ බලය කීයද ඒකේ? ඔත්තේ බලයක් නේ තියෙන්නේ. එකනේ. ඔත්තේ බලයක් තියෙන්නේ. ඒතොර ඔත්තේ බලයක් නම් මොකක්ද අර කිව්වේ? මෙතන මෙතෙන්ට යනකොට ලකුණ මාරු වෙන්න ඕන. ඍණ නම් ධන වෙන්න ඕනේ. එතන පොඩි නෝට් එකක් දාන්න අමතකයි නා. ඔත්තේ බලවලදී ඔත්තේ බලවලදී ලකුණ මාරු වේ. ලකුණ මාරු වේ. ඔත්තේ බලවලදී ලකුණ මාරු වේ. ඒක දාගන්න. අපිට එකාගේයි හොයාගන්න ඕනේ උතනින්. ඉතුරු ටික අපිට ඔය භාවිතා කරලා හොයාගන්න පුළුවන්. ඉස්සලම ලොකු ඍණාගයක් දාලා පළවෙනි පරාසයේ ලකුණු හොයා ගන්නවා. ඒක ඍණයි කියලා ආවා. ඊට පස්සේ අපි ඊළඟ පරාසයට පයින්නකොට යන්නේ ඍණ 3 හරහානේ. ඍණ 3 හැදෙන්නේ x ධන 3ෙන්. ඒකේ බලය බලනවා කීයද කියලා. බලයද මෙතන තියෙන්නේ 1යිනේ. 1 කියන්නේ ඔත්තේ බලයක්. ඔත්තේ බලයක් නම් මෙතන මෙතනට යනකොට ලකුණ මාරු වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ එතරම් යටිනුල් ලියාගන්න ඉරට්ටේ බලයක් නම් ලකුණ මාරු නොවේ. මෙතන බැරිවත් වර්ගය වගේ තිබ්බනම් ඍණම තමයි තියෙන්නේ. මෙතන දැන් එහෙම ගන්න නැහැ ඔත්තේ බලයන්නේ තියෙන්නේ. ඉරට්ටේ බලවලදී ලකුණ මාරු නොවේ කියලා දාගන්න. හරි. ඊට පස්සේ මේ ඊළඟට තියෙන ඍණ 1 හරහා තමයි ඊළඟට පයින්න තියෙන්නේ. ඍණ 1 හරහා ඊළඟට පයින්න ඕනේ. ඍණ 1 ආවේ මෙන්න මෙතන. මේ තියෙන්නේ. ඍණ 1 තියෙන්නේ x ධන 1ෙන් තමයි අපිට ඍණ 1 ආවේ. ඒකේ බලය මොකද්ද? ඒකත් පළවෙනි බලය කන්නේ තියෙන්නේ. එතකොට ඒකත් ඔත්තේ බලයක් තියෙනවා. එතකොට මෙතන ධන නම් මේකට පයින්නකොට ඍණ විදියට හැරෙනවා. ඊට පස්සේ දෙකනේ. දෙක කියන්නේ මොකද්ද? මේ මෙතනින් ආපු බලයක් නේ. මෙතනින් ආපු සංඛ්‍යාවක්. එතකොට x ඍණ 2 කියන එකේ මාත්‍රය මොකද්ද? එහෙම නැත්නම් බලය මොකද්ද මේ? පළවෙනි බලයන්නේ තියෙන්නේ. ඒකත් ඔත්තේ බලයක් තියෙනවා. මෙතන තියෙන ඔක්කොම තියෙන ඔත්තේ බල හරිද? ඒකින්ද මෙතනලා මෙතනට පයින්නකොට ඍණ 1 ධන වෙනවා. ඔච්චරයි තියෙන්නේ හරි. ඉස්සල්ලාම සාධක ටික හොයාගත්තා. මේක ඍණ වෙන පරාසයෙන් හොයන්න කියන්නේ. එතකොට බිඳුවට වඩා අඩුයි කියලා දාගෙන සංඛ්‍යා රේඛාව ගහලා දාගන්න තියෙන කෙලින්ම. ඒක දන්නවනම් ලොකු දෙයක් නෑ ගන්න හරි. අවසාන උත්තරේ ගන්න. දැන් අපිට ඕනේ බිඳුවට වඩා අඩු ටිකනේ. ඒ කියන්නේ මේ ඍණ වෙන පරාස දෙක ඕනේ නේ. මේකයි මේ පරාසයයි ඕනේ. එතකොට දාගන්න උත්තරේ
ඍණ අනන්තයයි x ඍණ 3 කියන එකයි ඍණ 1යි x 2 කියන එකයි තමයි අපිට ඕනේ. උත්තරේ දාගන්න. ඒක හරිනම් ලකුණු තියෙන්නේ මේ මෙතනට එනකල් ලකුණු 10ක් තියෙනවා. මම ඊයේ වලට බලලා දුන්න පේපර් එක. මේ අවසාන උත්තරේට ලකුණු 15ක් තියෙනවා. හරි. එකක් දාගන්න. ඊළඟ දෙවෙනි ගාන. දෙවෙනි ගාන කියන අපිට මේ මෙහෙම සමීකරණයක් දීලා ඒක ඒරණ බීගේ මාපාංකය උඩයි ඔස් සමානයි 2 නම් පමණක් මෙම සමීකරණේ මූල තාත්වික බව පෙන්වන්න කියලා කියනවා. ඕක වර්ග සමීකරණ මේ පාඩමේ ගානක් නේ. මූල තාත්වික බව පෙන්වන්න තියෙන්නේ. එතකොට ඒක අපි ලියාගමු. මෙතන තියෙන්නේ මේ අමුතු සමීකරණයක් තියෙන්නේ x ඍණ a වල වර්ගයක් තියෙනවා. ධන x ශ්‍රේණ b වල වර්ගයක් තියෙනවා සමානයි 2යි කියලා තියෙනවා. මේ බලන්න. මෙහෙම සමීකරණයක් තියෙනකොට අපි දන්නේ නැහැනේ වර්ග සමීකරණ පාඩම එක නම් හදන්නේ. වර්ග සමීකරණ පාඩමේ තියෙන්නේ මොකද්ද? වර්ග සමීකරණයක් තියෙන්න ඕනේ. මේ බලන්න මේක බලපුවහම වර්ග සමීකරණයක් වගේ පේන්නේ නැහැ නේ අපිට කෙලින්මනේ. x ශ්‍රේණ a වල වර්ගයක් තියෙනවා, x ශ්‍රේණ b වල වර්ගයක් තියෙනවා සමානයි 2යි කියලා එකක් තියෙනවා. ඕක පොඩ්ඩක් ප්‍රසාරණය කරලා දාන්න බලන්න. මේ වරහන් ටික ප්‍රසාරණය කරලා මොකක්ද දෙන උත්තරේ කියලා පොඩ්ඩක් බලන්න. වර්ග සමීකරණයක් ගන්න තන වැඩේ ගොඩ හරි. අපිට කෙලින්ම දීලත් නෑ ගාන දැක්කනේ. වර්ග සමීකරණයක් වුණාට ඒක අපිට එකපාරම පේන්නෙත් නෑ ඒක වර්ග සමීකරණයක් තියනවා කියලා ඇතුලේ. පොඩ්ඩක් සුළු කරලා බලන්න. කොහොමද මෙතන ඉන්නේ? පළවෙනි පදයේ වර්ගයේ ඍණ දේවතාවක් පද දෙකේ ගුණිතය xa ධන අවසාන පදයේ වර්ගය a වර්ගය ධන මෙතනත් පළවෙනි පදයේ වර්ගය ඍණ දේවතාවක් පද දෙකේ ගුණිතය xb ධන අවසාන පදයේ වර්ගය සමානයි 2යි. ඕකනේ. ඊට පස්සේ එක වගේ පද දෙක තැනකට ගන්න. මෙතන x වර්ගය තියෙනවා. මෙතනත් x වර්ගය තියෙනවා. එතකොට 2x වර්ගය ඊට පස්සේ මෙතන ඍණ 2යි xb තියෙනවා. මෙතන ඍණ 2යි xa xb තියෙනවානේ. එතනින් අපිට මොකද්ද කරන්න පුළුවන්? ඍණ 2යි x කියන එක දෙකටම පොදුයිනේ. දෙකෙන්ම ඍණ 2යි x එකක් එළියට ගන්න. එතකොට එනවා a ධන b කියලා. ඊට පස්සේ මේ දෙක a වර්ගයේ තියෙනවා මෙතන b වර්ගයේ තියෙනවා. ධන a වර්ගය ධන b වර්ගය සමානයි 2යි. තව පොඩ්ඩක් සුළු කරමුනේ. මෙතනින් ගත්ත හැකි 2x වර්ගය ඍණ 2යි a ධන b වතාවක් x ධන මේ දෙකත් මේ පැත්තට ගත්තා නම් හරි. a වර්ගයේ ධන b වර්ගය ඍණ 2 සමානයි 0යි. හරි නේද? දැන් වලට පේනවනේ වර්ග සමීකරණයක් වගේ වගේ. හදාගන්න. වර්ග සමීකරණයක් හදාගත්තා අපි. අපිට කෙලින්ම වර්ග සමීකරණ දීලා තිබ්බෙත් නෑ ගන්න. ඔහොම තමයි එක්සෑම් ගන්නොත් වෙන්නේ. හරි. කෙලින්ම මුකුත් දෙන්නේ නෑ. අපි ඒවා හදාගන්න ඕනේ.
අපිට දීලා තිබ්බේ අමුතුම විදියක් මේ. ඔයාලා මේ සරල රේඛා පාඩම දන්නවනම් සරල රේඛා වෘත්ත පාඩම දන්නවනම් මේක මොකද්ද මේ? වෘත්තේ සමීකරණය වගේ සීන් යන්නේ. ඒක මතකයි නම් මේ වෘත්තේ සමීකරණයක් වගේ දීලා තියෙන්නේ. ඇත්තටම බැලුවොත් ඒක ඇතුලේ තියෙන්නේ වර්ග සමීකරණය. දැන් අපෙන් අහන්නේ මේ සමීකරණ සලකමු මේක නම් පමණක් මේ මූල තාත්වික බව පෙන්වන්න කියලානේ. අපි තාත්විකයි කියලා හදාන යනවා. මේක දාගන්නටක් ගාලා. ඉස්සලම අපි මොකද්ද කරන්නේ? ඩෙල්ටා x එක ගන්න ඕනනේ. එක ගමු. ඩෙල්ටා x කියන්නේ මොකද්ද? b වර්ගයේ ඍණ 4ac ටනේ. ඕකේ b කියන්නේ මොකද්ද? a කියන්නේ මේක. b කියන්නේ මේ සම්පූර්ණ පදය. c කියන්නේ මේ සම්පූර්ණ පදයට. මතකයි? එතකොට b වර්ගය මේ ඍණ 2යි a ධන b වල සම්පූර්ණ වර්ගය වෙන්න ඕන. ඍණ 4 වරක් AC A කියන්නේ 2යි C කියන්නේ මේක. A වර්ගයේ ධන B වර්ගයේ ඍණ 2. ඒක අරගන්න. දැන් සුළු කරගෙන යන්න තියෙන්නේ මේක. ඍණ 2 වර්ගය කියන්නේ ධන 4යි. මෙතන A ධන B වල වර්ගය වෙනවා. ඍණ 4 වරක් 2 8යි. A වර්ගයේ ධන B වර්ගයේ ඍණ 2යි. ඊට පස්සේ මේක ප්‍රසාරණය කරගෙන යන්න තියෙන්නේ. කොහොමද එන්නේ? 4 වරක් වරහන් ඇතුලේ තියෙනවා පළවෙනි පදයේ වර්ගයේ ධන දේවතාවක් පද දෙකේ ගුණිතය ධන අවසාන පදයේ වර්ගය. ඍණ 8 වරක් මෙතන එනවා A වර්ගයේ ධන B වර්ගයේ ඍණ 2යි කියලා. ඔක හදාගන්න. දැන් ඔක පොඩ්ඩක් සුළු කරන්න තියෙන්නේ. මේ මෙතනත් 4 තියෙනවා. මෙතන 8ක් තියෙනවානේ. 4යි 8යි තියෙනවානේ. ඒකේ පොදු හරයක් ගමු. 4ක් එළියට ගත්තා නම් හරි ඔය දෙකෙන්. 4ක් එළියට අරන් ලියන්න යන්න. A වර්ගයේ ධන 2යි AB ධන B වර්ගය මෙතනින් 4ක්නේ ගත්තේ. ඒතකොට දෙකක් ඉතුරු වෙනවානේ. ඍණ දේවතාවක් A වර්ගයේ ධන B වර්ගයේ ඍණ 2ක් කියලා ඉතුරු වෙනවා. ඊට පස්සේ ඔක තව ටිකක් සුළු කරලා දාමු. 4 වරක් A වර්ගයේ ධන B වර්ගයේ ධන දෙවරක් AB මෙතනින් එනවා ඍණ 2යි A වර්ගයේ ඍණ 2යි B වර්ගයේ දෙවරක් 2 ධන 4යි. හදාගන්න. ඔක තව ටිකක් සුළු කරලා දාන්න බලන්න. කොහොමද දෙන්නේ? ධන A වර්ගයේ තියෙනවා මෙතන ඍණ 2යි A වර්ගයේ තියෙනවානේ. කැපිලා යනවා එතකොට. මේකට මේකෙන් එකක් කැපිලා ගිහිල්ලා ඍණ A වර්ගයක් එනවා. මෙතනින් B වර්ගයේ තියෙනවා මෙතනින් ඍණ 2යි B වර්ගයේ තියෙනවා. එතකොට ඍණ B වර්ගයනේ. B වර්ගය මෙතන ධන 2යි AB අතන ධන 4ක් තියෙනවා.
දැන් මොකද්ද කරන්නේ? ඔයාලට පොඩි දෙයක් පේනවද බලන්න මෙතන ඔය තියෙන ඉලක්කම් වලින් මොනවා එකක්ද තියෙන්නේ? පොඩ්ඩක් බලන්න ඔය. මෙතන ඍණ A වර්ගයක් තියෙනවා, ඍණ B වර්ගයක් තියෙනවා, දෙවරක් AB එකක් තියෙනවා, ධන හතරක් පැත්තකින් තියෙනවා. අපි ඔය හතර කියන එක පැත්තකින්ම තියාගෙන මේ ඉතුරු ටිකෙන් ඍණ එකක් එළියට ගවද මේ සෙට් එකෙන්ම ඍණ එකක් එළියට අරන් ලියමු බලන්න. එතකොට මොකක්ද වෙන්නේ? A වර්ගය ඍණ දෙවරක් AB ධන B වර්ගය කියලා එකක් හැදෙනවානේ. පේනවද මේ? A වර්ගය ඍණ දෙවරක් AB ධන B වර්ගය කියලා එකක් හැදෙනවා. ඒ කියන්නේ මොකක්ද ඔය තියෙන්නේ ඇතුලේ? හදාගන්න. අවසානට ගත්තයි මේ ඍණ 4යි මේ ඇතුලේ තියෙන ඇත්තට මොකද්ද? A ඍණ B වල වර්ගයනේ තියෙන්නේ ඔය. A ඍණ B වල සම්පූර්ණ වර්ගය තියෙන්නේ ඔය. අපිට මෙතනට එනකන් උත්තරයක් ආවා. හරි. ඔයාවේ ඩෙල්ටා x ට සුළු කරගෙන ආවා අවසානට එනකන්. ඊට පස්සේ අපෙන් අහන්නේ මෙම සමීකරණේ මූල තාත්වික බව පෙන්වන්න කියලා. ඒ කියන්නේ අර දීලා තියෙන එක නම් පමණක් මෙම සමීකරණේ මූල තාත්වික බව පෙන්වන්න කියලා කියනවා. ඒතර මොකද්ද කරන්න වෙන්නේ? තාත්විකයි කියන්නේ මොකක්ද ඇත්තටම බැලුවොත්? ඩෙල්ටා x විශාලයි හෝ සමානයි බිඳුවනේ. අර සෙට් එක මතකනේ තාත්වික අතාත්වික ඒ ටික ඒ ටිකට අනුව තාත්විකයි කියලා කියන්නේ කොහොමද? ඩෙල්ටා x ඒ කියන්නේ තාත්විකයි කියන්නේ වර්ග සමීකරණ පාඩම හරි. ඩෙල්ටා x මොකක්ද වෙන්න ඕනේ? විශාලයි හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ. අපි ඒක දාමු මෙතනට. 4 වරක් 4 ඍණ A ඍණ B වල වර්ගය විශාලයි හෝ සමානයි බිඳුවයි. දෙපැත්තම 4ෙන් බෙදපුවම 4 අයින් වෙලා යනවා. මෙතන එනවා 4 ඍණ A ඍණ B වල වර්ගය විශාලයි හෝ සමානයි බිඳුවයි කියලා. අපි දෙපැත්තම ඍණෙන් ගුණ කරගෙන යනවා. ඍණෙන් ගුණ කරපුවම මෙතන ඍණ 4 වෙනවා. මෙතන ධන වෙනවා. A ඍණ B වල වර්ගය ඍණෙන් ගුණ කරපු හින්දා මොකක්ද වෙන්නේ? ඔය ලකුණ මාරු වෙන්න ඕනේ. අසමානතා ලකුණ මාරු වෙන්න ඕනේ. මේ තියෙන ඍණෙන් ගුණ කරලා හරි. ඊට පස්සේ අපිට ගත්ත හැකි මේ ඍණ 4 අර පැත්තට දාලා දාන්න. A ඍණ B වල වර්ගය කියන්නේ මේ පැත්තේ 4ක් වෙනවා. ඍණ 4 ගෙලින්ම අර පැත්තට ගෙනිහිල්ලා දැම්මා. ඊට පස්සේ දෙපැත්තේ වර්ග තියෙනවානේ. දෙපැත්ත වර්ගමූල ගත්තනම් හරි. වර්ගමූල ගන්න නම් අනිවාර්යෙන් මොකක්ද වෙන්න ඕනේ? දෙපැත්තම ධන සංඛ්‍යාව වෙන්න ඕනේ. හරිද? ඍණ වල වර්ගමූල කියන එක ඍණ එකේ වර්ගමූල කියන එක අර්ථ දැක්වෙන්නේ නැහනේ. ඒක අතාත්විකයිනේ. එතකොට දෙපැත්තෙම වර්ගමූල ගන්න නම් මොකක්ද වෙන්න ඕනේ? මෙතන 4 කියන්නේ ඇත්තටම බැලුවොත් මොකද්ද? දෙකේ වර්ගය කියන එක නෝතර තියෙන්නේ. දෙපැත්තේ වර්ගමූල ගන්නකොට අනිවාර්යෙන් මාපාංකයක් දාන්න වෙනවා මෙතන. ඍණ A ඍණ B වල මාපාංකය කුඩායි හෝ සමානයි 2යි. ඔක නේද බව පෙන්වන්න තියෙන අපිට. A ඍණ B වල මාපාංකය හරි. උත්තරය හදාගන්න.
මෙතන මාපාංක ගන්න හේතුව වර්ගමූල ගන්නකොට දෙපැත්තම අනිවාර්යෙන් ධන සංඛ්‍යාව වෙන්න ඕනේ. අර මෙතනත් මුල් මේ මාපාංක දෙකයි කියලා දාන්න ඕනේ. ඒක දැම්මත් එකයි නැතත් එකයි. හරි. දෙක කියන්නේ අනිවාර්යෙන් ධන දෙකයිනේ. ඒකට මාපාංකයක් දැම්මත් එකයි නැතත් එකයි ඔතන හැටියට. ඒක හදාගන්න. ඊළඟ ගාන ගන්න බලන්න. ඊළඟ ගාන තියෙන්නේ මාපාංක සමානතා ප්‍රස්ථාරනේ. තුන්වෙනි එක. ඒකේ තියෙනවා තුන්වෙනි ගාන එකක් තියෙනවා y සමානයි 2x ඍණ එකේ මාපාංකය කියලා තියෙනවා. අනිත් එක තියෙනවා y සමානයි 3 ධන x ඍණ එකේ මාපාංකය. ඔය දෙක ටක් ගාලා මේ එකම ප්‍රස්ථාරයක ඇඳලා දාන්න තියෙන්නේ. අපි එක් කරා. එතකොට කොහමද එන්නේ මෙතන? පොඩ්ඩක් හදාගත්තා නම් හරිනේ. 2x ඍණ 1යි මෙතන එනවා. ඍණ 2x ධන 1යි කියලා. මේ මාපාංක ඇතුලේ තියෙන එක බිඳුවට සමාන කරලා දාපුවම මොකක්ද වෙන්නේ? x විශාලයි හෝ සමානයි 1 බෙදීම 2යි x කුඩයි 1 බෙදීම 2යි. මේ 2x ඍණ 1 බිඳුවට සමාන කරලා එන උත්තරේ තියෙනවානේ. x සමානයි භාගය. ඊට පස්සේ මෙතන ලියන විශාල එක මෙතන කුඩා එක ලියනවා. ඒ කියන්නේ ධන උත්තරේ ඍණ උත්තරේ ලියනවා. ඊට පස්සේ ප්‍රස්ථාර දෙකක් එනවානේ. එකක් තියෙනවා y සමානයි 2x ඍණ 1 අනිත් එක තියෙනවා y සමානයි ඍණ 2x ධන 1 ප්‍රස්ථාරය. ඇඳගෙන යන්න තියෙන්නේ. x සමානයි බිඳුව වෙලාවට y හොයා ගන්නවා ඍණ 1යි y බිඳුව වෙලාවට x හොයා ගන්නවා භාගයයිනේ. මෙතනත් x බිඳුව වෙලාවට y හොයා ගන්නවා කීය දෙන්නේ? 1යි y බිඳුව වෙලාවට x හොයා ගන්නවා y බිඳුව වෙලාවට x කියන්නේ ඍණ 1යි දෙපැත්තම ඍණ දෙකෙන් බෙදුවම භාගයයිනේ. හරිනේ. ඒ එක ප්‍රස්ථාරයක්. අනිත් එක ඒක ඊළඟට ඒකත් අදමු බලන්න. ඒකේ තියෙන y සමානයි කඩා ගන්න දෙකට 3 ධන x ඍණ 1 අනිත් එක එනවා 3 ඍණ x ඍණ 1 කියලා. ඔය පොඩ්ඩ සුළු කරලාම දැම්මම නම් ලේසි. 3 ධන x ඍණ 1 කියන්නේ x ධන 2යි මෙතන එනවා ඍණ x ධන 1යි ධන 4යි නේ. ඍණ x ධන 4යි කියලා. මේකේ දැන් බිඳුවට සමාන කරන්නේ මොකද්ද? මාපාංක ඇතුලේ තියෙන එක විතරයි. හරිද? අර 3 කියන එක ගන්න නැහැ. 3 මාපාංකයක් නැහැනේ. එතන මේක බිඳුවට සමාන කරුවම x ඍණ 1 බිඳුවට සමාන කරපුවම මොකක්ද උත්තරේ එන්නේ? x සමානයි 1 නේ. එතකොට දාන්න මේ x විශාලය සමානයි 1යි x කුඩයි එක අවස්ථාව. ඔයාලට මේ මෙච්චර දේවල් කරන්න ඕනේ නැහැ. කෙලින්ම අඳින්න පුළුවන්. ඒත් හරි හරි. මම මේ අර ඔක්කොටම හරියන්න කරන්නේ. ඔයාලට මේ ප්‍රස්ථාර දෙක ගැන අයිඩියා එකක් තියෙනවා නම් කෙලින්ම මේ ඇඳලා කැපෙන තැන් දෙක හොයලා මේ විසඳුවත් අවුලක් නැහැ. හරි. මේක හැමෝටම අර ගැලපෙන විදිහට කරන්න. එතකොට මෙතනින් ගත්ත හැකි ප්‍රස්ථාර දෙකක් තියෙනවා.
y සමානයි x ධන 2 ප්‍රස්ථාර තියෙනවා. y සමානයි ඍණ x ධන 4 ප්‍රස්ථාර තියෙනවා. x බිඳුව වෙලාවට y හොයාගන්න 2යි. y බිඳුව වෙලාවට x හොයාගන්න ඍණ 2යි. මෙතනින් එනවා x බිඳුව වෙලාවට y හොයාගත්ත හැකි 4යි. y බිඳුව වෙලාවට x හොයාගත්ත හැකි ඍණ 4යි ඍණ 1යි ධන 4යිනේ. ධන 4යි. ඔය ටික හදාගන්න. ඊට පස්සේ ප්‍රස්ථාරයන් දිමු අපි. දැන් ප්‍රස්ථාරයන් දිමු. කොහොමද දෙන්නේ එතකොට? එකක් තියෙනවා භාගෙන් පටන් ගන්න ඕනේ. ධන භාගෙන්. අනිත් එක පටන් ගන්න එකෙන්නේ. එකෙන්. එතකොට ධන භාගෙන් යන එක x බිඳුව නම් y ඍණ 1යි. ඒ කියන්නේ y ඍණ 1යි. y බිඳුව නම් x ධන භාගය. හරි. එතකොට මෙහෙම යන එකක් තියෙන්නේ නේ. ඍණ පැත්තෙන් යන්න වගේ ගිහිල්ලා මෙහෙම යනවා. හරිනේ. ඊට පස්සේ x බිඳුව නම් y 1යි. x බිඳුව වෙලාවට y 1යි. y බිඳුව නම් x භාගයයි. ඒ කියන්නේ මේ පැත්තට යනවා. ඒ ප්‍රස්ථාර දෙක නම් කරලා දාන්න. මේක y සමානයි ඍණ 2යි x ධන 1. මේක y සමානයි 2යි x ඍණ 1. ඒ දෙක දාගන්න. ඊට පස්සේ මේ ප්‍රස්ථාරය දෙමු. ඒකේ එකක් තියෙනවා x බිඳුවේදී y 2යි. දැන් ඒක යන්න ඕනේ මේ එක හරහා. හරිද? ඒක යන්න ඕනේ එක හරහා. එතකොට කොහමද දෙන්නේ? x බිඳුවේදී y 2යි. y 2යි. y බිඳුවේදී x ඍණ 2ක් වෙන්න ඕනේ. x ඍණ 2ක් වෙන්න ඕනේ. බලන්න ඇඳලා දාන්න. x x සමානයි බිඳුවේදී y 4යි. x සමානයි බිඳුවේදී y 4යි. අපි දෙක මෙතනින් අඳගත්තොත් අවුල්නේ. මේ හරියට 2 දාලා මේ හරියට 4 දාමු.
එතොට අරන් x බින්දුවේදී y හතරයි. ඊට පස්සේ y බින්දුවේදී x හතරයි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මෙහෙට ගිහිල්ලා තියෙනවා. එක මෙහෙ නම් හතර මේ හරි වගේ අඳගමු. එතකොට මේ මෙහෙම යන්න වගේ ගිහිල්ලා මේ මෙහෙම යනවා ඇත්තේ. මෙහෙම ගිහිල්ලා මෙතනින් ඔහොම යන්න. ඊට පස්සේ x බින්දුවේදී y දෙකයි. y බින්දුවේදී x ඍණ දෙකයි. මේ x ඍණ දෙකයි. මේ හරිය තමයි ඍණ දෙක තියෙන්නේ. එතකොට ඒ කියන්නේ කොහොමද? මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්න. x ඍණ දෙකයි. හරිනේ. ඕක ඇඳගන්න. මේකේ අනුක්‍රමණය පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ මේ. 2x නේ තියෙන අනුක්‍රමණය. එතකොට මේ x ගේ විදියට තිබිලා බෑ මෙතන. එතකොට තව ටිකක් ඉස්සෙන්නත් ඕන හරිනම්. ඕක ඇඳලා දාන්න. ආයි පාර මම මෙතනින් ඇදලා දාන්න පැහැදිලිව. මෙතන භාගයෙන් යන්නේ එකෙන් යන ප්‍රස්ථාරය මෙහෙම. ඒක y සමානයි ඍණ x ඍණ x ධන 4යි. නෑ 2x ධන 1යි නේ. ධන 1යි. මෙතනින් යනවා 2x ඍණ 1 ප්‍රස්ථාරය. y සමානයි 2x ඍණ 1. ඊට පස්සේ එකෙන් පටන් ගන්න අනිත් සෙට් එක. එක මධ්‍ය ලක්ෂය කරගෙන තමයි දෙපැත්තට යන්න ඕනේ. හරිද ප්‍රස්ථාර දෙක? ඒ කියන්නේ හතරෙන් යන්න ඕනේ මෙතනින්. මේ පැත්තෙන් යන්න ඕනේ ධන 4ටනේ. ඒතර මේ මෙහෙම වගේ එකක් එන්න ඕනේ නේ. මේකේ අනුක්‍රමණය අඩු වෙන්නත් ඕන අනික. මේකේ අනුක්‍රමණය 2යි. අර ප්‍රස්ථාර අනුක්‍රමණය එන්න ඕනේ. මේ ප්‍රස්ථාර නම y සමානයි ඍණ x ධන 4නේ. එතකොට අනුක්‍රමණය පොඩ්ඩක් අඩු වෙන්නත් ඕනේ. හරි. ඒතර මේ මෙහෙම ඇඳනම් හරි. මේ හරි 4 දැම්මනම් හරි. ඊට පස්සේ අනිත් ප්‍රස්ථාරය මෙතනින් යනවා දෙකෙන් යන්න යන්න. මේ පැත්තේ දෙකෙන් යන මේ මෙහෙම ප්‍රස්ථාරයක් එන්නනේ. එතකොට අනුක්‍රමය අඩු වෙන්න ඕනේ මේ මේකට වඩා. මේ මෙහෙම එකක් එන්න. මෙතන මට අනුක්‍රමය පොඩ්ඩක් අඳින්න ඉඩම දෙයක. දැන් හරිනේ. ඒ ප්‍රස්ථාර දෙක නම් කරලා දාන්න. එකක් y සමානයි x ධන 2යි. මේක y සමානයි
x ඍණ x ධන 4ට. මේ බලන්න මේ. හරිනම් මේකත් ගිහිල්ලා මේ හරියෙන් ඕක කැපලා යන්නත් ඕන. අයි අනුක්‍රමණය අඩුයිනේ. මේ ප්‍රස්ථාර අනුක්‍රමණය 2යි. මේ ප්‍රස්ථාර අනුක්‍රමණය 1යිනේ. එතකොට අර අනුක්‍රමණ වෙනසට අනුව අනුක්‍රමණය අඩු වෙන්නත් ඕනේ. හරි. මේක ඇඳලා දාන්න. ඇඳලා මෙතන ඇල්ෆා කියලා දාලා මෙතන බීටා කියලා දාලා උත්තර හොයන්න. ඇල්ෆා බීටා හොයාගත්තා නම් හරි. මේ x අක්ෂය තියෙන්නේ. නේ y අක්ෂය මේක x අක්ෂය. එතකොට ඔය ඇල්ෆා බීටා හොයාගන්න පුළුවන් නේ අපිට දැන්. ඉස්සල්ම ඇල්ෆා හොයමු. ඇල්ෆා හොයන්න බලන්න. ඇල්ෆා කියන්නේ මේ ඍණ 2x ධන ප්‍රස්ථාරයයි ඍණ x ධන 4 ප්‍රස්ථාරයයි සමාන කරලා එන්න ඕනේ උත්තරේ. ඇල්ෆා හොයන්න ඍණ 2x ධන 4 ප්‍රස්ථාරයයි අනිත් කැපෙන්නේ ඍණ x ධන 4 ප්‍රස්ථාරයනේ. ඒක සමාන කරලා ඇල්ෆාට උත්තරයක් ගන්න. 2x ධන 1 නේ. එතකොට ඇල්ෆාට ගත්ත හැකි ඍණ 3x සමානයි අර පැත්තට ගියපම 3ක් වෙනවා. x සමානයි ඍණ 1යි නේ. ඒ කියන්නේ මේක ඇල්ෆා කියන්නේ ඍණ 1යි නේ. ඍණ 1යිද 3යිද? සෝරි මෙතන ඍණ x එන්නේ. එතකොට ඍණ 3යි නේ. ඍණ 1යි නෙමෙයි 3යි හරි. ඒක වෙන්නත් එපා මෙතන 2යි නේ ඍණ. මේක ඍණ 3යි. ඒක හරි. ඊට පස්සේ බීටත් හොයාගන්න. බීටත් හොයාගන්න. බීටා කියන්නේ මේ ප්‍රස්ථාරේ 2x ඍණ 1 මේ ප්‍රස්ථාරේ x ධන 2 x ධන 2යි 2x ඍණ 1 හරි. ඊට පස්සේ මේ x පද ඔක්කොම මේ පැත්තට අරන් අනිත් පද අනිත් පැත්තට දාන්න. x සමානයි 3ක් කියලා එනවා. ඒකත් හරිනේ. මෙතනනේ 4 තියෙන්නේ. ඒකත් හරි වගේ. දැන් අපෙන් අහන්නේ අසමානතාවයක් අහනවානේ. මේක දාගන්න. අපේ අසමානතාවය අහන්නේ 2x ශ්‍රේණි 1 ප්‍රස්ථාරය විශාලයි අනිත් ප්‍රස්ථාරය කුඩා අවස්ථාව. එතකොට අපෙන් අහන්නේ මේ පරස්සනේ 2x ශ්‍රේණි 1 විශාලයි 3 ධන x ශ්‍රේණි 1 ඔය අවස්ථාවනේ අහන්නේ. එතකොට 2x ශ්‍රේණි 1 කියන්නේ මේ ප්‍රස්ථාරනේ. මේ ප්‍රස්ථාරේ මේක මොකක්ද වෙන්න ඕනේ? උඩ වෙන්න ඕනේ. කට ඇරලා තියෙන පැත්තනේ මේක යට වෙන්න ඕනේ. මේ ප්‍රස්ථාරේ උඩ තියෙන්න ඕනේ.
මේක උඩ තියෙන්නේ මෙතනින් පස්සේනේ. මේකත් මෙතනින් පස්සේ අරක යට තියෙන්න ඕනේ. එතකොට උත්තරයට ගන්න වෙන්නේ මොකද්ද? ඍණ අනන්තයයි x ඍණ 3යි ආයෙ ගත්තයි මෙතනින් පස්සේනේ. 3 ඉඳලා ධන අනන්තයට යනකම්. 3යි x ධන අනන්තය. ඔක තමයි උත්තරේට එන්නේ. ඒක හදාගන්න. මේක උඩ තියෙන මේක යට තියෙන පරාසය අහන්නේ නේ. මේක උඩ තියෙන්න ඕනේ. අනිත් එක යට තියෙන පරාසය වෙන්න ඕනේ. ඒක හදාගෙන හතරවෙනි ගාන ගන්න ඊළඟට. හතරවෙනි ගාන හතරවෙනි ගාන තියෙන ලිමිට් ගාන. ඔයාලට හතරවෙනි ගානේ පොඩ්ඩක් තියලා මේ ඒක පොඩි අමාරු කැලලක් තියෙනවා. අපි පස්වෙනි ගාන කරලෙමු. පස්වෙනි ගාන තියෙන්නේ y සමානයි 2x වර්ගය ඍණ x කියන වක්‍රයට ඇඳි අනුක්‍රමණ එකක් වන ස්පර්ශකයේ සමීකරණ හොයන්න කියලා. කෙලින්ම අවකලන ගානක් තියෙනවා. හරිද? අවකලන භාවිත ගානක් තියෙනවා. එක් ගන්න y සමානයි 2x වර්ගයේ ඍණ x වක්‍රයට ඇඳි ස්පර්ශකයේ සමීකරණ. ඕක ඩක් ගාලා අවකලනය කරලා දාන්න. කොහොමද දෙන්නේ එතකොට? ඉස්සලා මේක අවකලනය කරලා දාලා අනුක්‍රමණය හොයමුනේ. dy බෙදීම dx 2x වර්ගය කියන්නේ මොකද්ද? 4x ඍණ 1. ඒ ප්‍රස්ථාරයට ඇඳි අනුක්‍රමණය අහන්නේ. ටක් ගාලා කරන්න ඕක අවකලනය කරලා. මේක අවකලනය කරා. ඊට පස්සේ මොකද ගන්න තියෙන්නේ? අනුක්‍රමණය එකක් වන ස්පර්ශකයේ සමීකරණ. ඒ කියන්නේ මේකේ අනුක්‍රමණය අපි අනුක්‍රමණය සමීකරණ හොයාගත්තා. ඒකේ උත්තරේ එකක් කියලා කියනවනේ. ඒතර අපිට x ලාගේ හොයාගන්න පුළුවන්. එක හට්ට දාපුවම එක බෙදීම 4යි. x එක බෙදීම 4 නම් y හොයාගන්නත් පුළුවන් අතනට දාලා. දෙවරක් එක බෙදීම 4 වර්ගය ඍණ එක බෙදීම 4. උත්තරයක් ගත්තයි දෙවරක් 1යට 16 ඍණ 1යට 4යි. බණ්ඩ උත්තරයක් ගන්න. ඉස්සලම x හොයාගත්තා. ඊළඟට
වයි හොයාගන්න තියෙන. වයි කිය දෙන්නේ. පොඩි වැරද්දක් කරා. එකයි එකයි දෙකයි නේ මෙතන. සොරි. මෙතන එකයි එකයි දෙකයි දෙක බෙදීම හතරනේ එන්නේ. ඒ කියන්නේ භාගයයි එන්න ඕන. x භාගයයි එන්න ඕන. ඒතර මෙතන භාගය දාගන්න. එතන පොඩ්ඩක් වැරදුනා. භාග්‍ය වර්ගය කියන්නේ 4යි. දෙවරක් 2යි. එතකොට එක බෙදීම 4යිනේ. භාගයයි y කියන්නේ එක බෙදීම 4නේ එක බෙදීම 2යි. එතකොට මෙතන බිඳුවයි කියලා නේ. මට වැරදුනේ මේ මෙතන හරි. ඍණ 1යි 1යි බිඳුවයි කියලා ගත්තේ. ඍණ 1 1යි දෙකක් වෙන්න ඕනේ. එතකොට දෙක බෙදීම 4යි. ඒ කියන්නේ x භාගයයි x භාගය වෙනකොට y කීයද කියලා හොයන්න පළවෙනි සමීකරණයට ආදේශ කරන්න. එතකොට එනවා භාගය ඍණ භාගය කියන්නේ. එතකොට උත්තරේ බිඳුවයි. එතකොට x කියන්නේ භාගයයි y කියන්නේ බිඳුවයි. ඔය දෙක ගත්ත කියන්නේ අපිට මේ ස්පර්ශක සමීකරණ හොයන්න පුළුවන් නේ. ස්පර්ශක මොකක්ද දාන්නේ? අනුක්‍රමණ එකක් වන ස්පර්ශක සමීකරණය නේ. ටක් ගාලා හොයන්න. ස්පර්ශක සමීකරණ හොයන්න තියෙන්නේ. සූත්‍රය ආශ ගන්න. ස්පර්ශක සමීකරණ හොයන්න. කොහමද එන්නේ? y කණ්ඩාංක වෙනස. y ඍණ බිඳුව බෙදීම x කණ්ඩාංක වෙනස x ඍණ භාගය සමාන ස්පර්ශකයේ අනුක්‍රමණය එකයිනේ. මෙතින් ලියන ස්පර්ශක සමීකරණය සමීකරණය. එතකොට අපිට උත්තරයක් ගත්ත හැකි. අර පැත්තට ගුණ කරන්න හරිනේ y සමානයි x ඍණ භාගය. ඕක තමයි ඔය අහන උත්තරේ. හරි. ඊළඟට 6 වෙනි ගානත් ගන්න අනුකලන ගන්න. අනුකලනය එකත් ගන්න අනුකලන ගන්න. අනුකලනය ඔක්කොටම ඔය කරලා තියෙන්නේ ඔයාලා. කොහෙන් හරි අනුකලනය කරලා තියනවාද? පොඩ්ඩක් chat එකට දාන්න. අනුකලනය කරලා තියනවද කියන්න බලන්න කොහෙන් හරි. සමහර අයට තියෙනවනේ. බණ්ඩ ඒ ගාන පොඩ්ඩක් try කරන්න. අනුකලනය ගාන ගන්න. බලමු ඒක කොහොමද දෙන්නේ කියලා.
මේ පස්වෙනි ගාන අපි හදපු එක නම් මේ පොඩි ගානක් තිබ්බේ. අනුකලනය ගාන 6 වෙනි එකනේ. ඒකේ තියෙන්නේ අනුකල 2x ධන 5 බෙදීම x වර්ගය ධන 3x ධන 4 dx. මේ කරලා නැති අය මේ ලොකුට ඔරියෙන්න එපා වලට කරනවා. එතකම් බලාගන්න කොහොමද වෙන්නේ කියලා. මේක අනුකලනය කරන්න තියෙන්නේ. ඉස්සලම් බලන්න යට තියෙන්නේ x වර්ගයේ ධන 3x ධන 4 කියලා එකක්. උඩ තියෙන්නේ 2x ධන 5 කියලා. ඔය මේ උඩ අවකලනේ යට හදා, ඒ කියන්නේ යට එකේ අවකලනේ උඩ හදා ගන්න වගේ try එකක් දෙන්න බැරිද උතන? එහෙම වුණොත් 2x ධන 3 එන්න ඕනනේ. මෙතන ධන 5නේ තියෙන්නේ. අපි එහෙම හිතලා මේ බලන්න. මේ ගන්න පොඩ්ඩක් නිර්මාණය කරගමු. මේක ගත්තයි 2x ධන 3 ධන 2 කියලා ගත්තොත් කොහොමද? මේ යට එකේ අවකලනේ මොකද්ද? 2x ධන 3නේ. යට එකේ අවකලනේ උඩ හදා ගන්න පුළුවන් මේ මෙහෙම ගත්තොත්. කැලෙන් කැල බෙදුවා නම් හරිනේ. x වර්ගයේ ධන 3x ධන 4 x වර්ගයේ ධන 3x ධන 4 එළිය dx එක තියෙනවා. දැන් ඔක ගණන් දෙකක් විදිහට ලියාගමු. අනුකල 2x ධන 3 බෙදීම x වර්ගයේ ධන 3x ධන 4 dx ධන මෙතන එනවා දෙකක් එළියට දාලාම ලියාගන්න පුළුවන් වුණා. එකයට අනුකල x වර්ගය ධන 3x ධන 4යි dx කියලා. අපි කරේ මොකද්ද මේ? ධන 5 කියන එක 3 ධන 2යි විදිහට ලියාගත්තා. 3යි 2යිනේ 5. ඊට පස්සේ කැලෙන් කැල්ල බෙදලා වෙන වෙනම ගණන් දෙකක් විදිහට හදාගන්න තියෙනවා. ඒක හදාගන්න. මේ තියෙන ඇත්තට මොකද්ද මේ? හරය අවකලනය කරපුවම ලවය එනවා. ඒ කියන්නේ හරයේ අවකලනයේ ලවයේ තියෙනවානේ. අර මතකද? හරයේ අවකලනයේ ලවයේ තියෙනවා නම් මොකක්ද වෙන්නේ? ln x එකනේ. එලින්ම දාන්න තියෙන්නේ. හරයේ අවකලනයේ ලවයේ තියෙනවා නම් ln x. එහෙම නැත්නම් ln හරය. හරය කියන්නේ x වර්ගය ධන 3x ධන 4 කියන එකට. ධන මෙතන දේවතාවක් මෙතන පොඩි සීන් එකක් තියෙනවා මේ. x වර්ගය ධන 3x ධන 4 නේ තියෙන්නේ. ඔක පොඩ වර්ග පූර්ණය කරා නම් හරි පැත්තක. වර්ග පූර්ණය මතකද ඔයාලට? ඒක න ඔක්කොම දන්නවනේ. x වර්ගය ධන 3x ධන 4 කියන වර්ග පූර්ණය කරපුවම කොහොමද එන්නේ? x ධන 3 බෙදීම දෙකේ වර්ගය ධන 4ෙන් අඩු කරනවා 9 බෙදීම 4ක් නේ. උත්තරයක් ගන්න. x ධන 3 බෙදීම 2යි වර්ගය ධන 16 බෙදීම 16 ඍණ 9 බෙදීම 4ක් නේ. 16 9ක් කියන්නේ 1යි 7යි නේ. 7 බෙදීම 4ක් කියලා එනවා. ඒක හදාගන්න. වර්ග පූර්ණය කරලා මෙතනට ආදේශ කරන්න තියෙනවා. එතකොට ගත්ත හැකි අනුකල 1යට x ධන 3 බෙදීම 2 වර්ගය ධන 7 බෙදීම 4 කියලා. ඕක ලියපු ගම වලට පැටර්න් එක මතක් වෙන්න ඕනේ. මොකද්ද උතන තියෙන්නේ අතරම? tan inverse එකනේ. ඒක මතක තියෙන්න ඕනේ. අනුකලනය කරලා නැති ළමයි මේ ලොකුවට අවුලක් ගන්න එපා. මේක එච්චර ලොකු ගානකුත් නෙමෙයි අතරම බලපුවා. අවසානට උත්තරේ ගත්ත හැකි සමානයි මේකේ උත්තරය ඇවිල්ලා තියෙන ln හරයනේ. x වර්ගයේ ධන 3x ධන 4 කියලා ආවා. ධන දේවතාවක් මෙතන තව පොඩ්ඩක් හදාගමු. එකයට මෙහෙමනේ තියෙන්නේ. x ධන 3 බෙදීම 2 වර්ගය ධන 7 බෙදීම 4 නේ තියෙන්නේ. ඔකත් නිකන් වර්ගයක් විදිහට ලියුවොත් කොහොමද ලියන්නේ? මෙහෙමනේ. 7 බෙදීම 4 කියන වර්ගයක් ලියුවොත් කොහොමද ලියන්නේ?
මූල 7 බෙදීම 2 වර්ගය කියලා ලිය හැකියි අපිට ඕනන්නේ. තේරෙනවද? 7 බෙදීම 4 කියන එක වර්ගයක් විදිහට ලියනකොට කොහොමද ලියන්නේ? මූල 7 බෙදීම 2 වර්ගය කියලා ලියවන හරි. එතකොට මේ මූල 7 වර්ගය කියන්නේ ධන 7යි 2 වර්ගය කියන්නේ 4ක් කියලා එනවා. ඒකත් දාගන්න. දැන් කෙලින්ම උත්තරේ ගන්න තියෙන්නේ. ඒකත් පොඩි ගානක් තිබ්බ අර පොඩ්ඩක් හිතන්න තිබ්බ එතන මේ අර පහ කියන්නේ මොකක්ද කියලා. අවසාන උත්තරේ ලියමු. කොහමද එන්නේ? මේක ඇවිල්ලා තියෙන ln හරය x වර්ගයේ 3x ධන 4 ධන මෙතනින් ගත්තයි දෙවරක් එළියේ තියෙනවා tan inverse නේ. tan inverse එක ලියන්න තිබ්බ කොහොමද මේ? tan inverse x බෙදීම ඒ කියන්නේ x ධන 3 බෙදීම 2 බෙදීම x බෙදීම a මූල 7 බෙදීම 2යි එකයට a ලියන්න ඕනේ. එකයට මූල 7 බෙදීම 2යි. ධන c. ඔක තමයි උත්තරේ වෙන්නේ. ඔයාලා අනුකරණය කරලා නැතත් මේක ලියාගන්න මේ අනුකරණය කරපුවාම මේ ගන්න ඔයාලට බලන්න පුළුවන් ලීසියෙන්. එතකොට හරි. ටක් ගාලා හදලා දැම්මම එතකොට. ඒකත් දාගන්න. ඊළඟට 7 වෙනි ගාන ගන්න. ඊට පස්සේ සරල රේඛාව ගන්න. ඒ කියනවා P කියලා කියන එකක් මෙහෙම Q කියලා එක කණ්ඩාංකයක් තියෙනවා. POQ කියන්නේ 90 වන පරිදි ඌ ලක්ෂ දෙකකි. එහෙම කියන්නේ. එතකොට අඳගමු බලන්න. POQ 90යි. එතකොට POQ ලක්ෂ දෙකකි O යනු මූල ලක්ෂය කියලා කියනවා. එතකොට මේ POQ නේ O කියලා කියන්නේ මූල ලක්ෂය කියන්නේ බිඳුවේ බිඳුව කණ්ඩාංකය. මෙතන තමයි ඔය P කියන කණ්ඩාංකේ තියෙන මෙතන තමයි Q කියලා කණ්ඩාංකේ තියෙන්නේ. P කියලා කියන්නේ A වර්ගය A Q කියලා කියන්නේ B වර්ගය B නේ. ඔක අඳ ගන්න. O මූල ලක්ෂයයි AB නියත වේ AB සමානයි ඍණ එකක් කියලා පෙන්වන්න කියනවා. එතකොට මොකද්ද කරන්න වෙන්නේ? AB ඍණ එකක් කියලා කියනවා. AB මේ පද දෙක ඍණ එකක් කියලා පෙන්වන්න තියෙන්නේ. මේ මේක 90යිනේ. එතකොට මේ PO PQ ඒ කියන්නේ OQ රේඛා දෙක මොකද්ද? මේ PO කියන එක ලම්බකයි OQ ටනේ. ඒකෙන් අපිට පොඩි දත්තයක් ගන්න පුළුවන්. මොකද්ද කරන්න වෙන්නේ? PO ගේ අනුක්‍රමණය ඉස්සෙල්ලාම හොයන්න. PO ගේ අනුක්‍රමණය කියන්නේ මොකද්ද? y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. හරි. ඒක මතකනේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x.
PO රේඛාව කියන්නේ PAO බිඳුව බිඳුවනේ. එතකොට y කණ්ඩාංගයේ A ඍණ බිඳුව බෙදීම x කණ්ඩාංගය කියන්නේ A වර්ගයේ ඍණ බිඳුවනේ. ඍණ බිඳුව. එතකොට එකයට A කියලා එනවා එක මේකේ අනුක්‍රමණය. PO ගේ අනුක්‍රමණය එකයට A. ඊට පස්සේ OQ ගේ අනුක්‍රමණයත් හොයමු. OQ ගේ අනුක්‍රමණය. OQ කියන්නේ මොකද්ද? මේකනේ. කණ්ඩාංක දෙක තියෙනවා. අනුක්‍රමණය හොයන්න තියෙන්නේ. ටක් ගාලා ඒක හොයන්න බලන්න ඔයාලා. OQ අනුක්‍රමණය. ඕවනම් මේ පොඩි ගාලින්ලා තියෙනවා. ඒරවල පටන් ගන්නකොටත් ඔයාලට ගන්නවනේ සරල රේඛාව පාඩම. කොහොමද දෙන්නේ OQ අනුක්‍රමණය? OQ කියන්නේ ඩෙල්ටා y කියන්නේ මොකද්ද? B ඍණ බිඳුව බෙදීම ඩෙල්ටා x කියන්නේ B වර්ගයේ ඍණ බිඳුවනේ. එකයට B. එතකොට මේකේ අනුක්‍රමණය M2 මේකේ අනුක්‍රමණය M1 විදියට ගත්තොත් එහෙම මතකයි නේද? ඔය අනුක්‍රමණ දෙකේ ගුණිතය ඍණ එකක් වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ කෝණේ 90 නම් ඔය දෙක ලම්බ කරන අය රේඛා දෙක අපි කියන අනුක්‍රමණ ගුණිතය ඍණ එකයි කියලානේ. ලම්බක හින්දා හරිද? එතකොට අනුක්‍රමණ දෙක මොකද්ද? එකයට A එකයට B උත්තර වෙන්න ඕනේ ඍණ එකක්. හරස් ගුණ කරන්න. AB සමානයි ඍණ එකයි. උත්තරය ආව හරි. ඊළඟ කැලේ මොකද්ද කියන්නේ? AB සමානයි ඍණ එක බව පෙන්නලා ඊට පස්සේ කියනවා PQ රේඛාවේ සමීකරණය සොයා මෙම රේඛාව එක බිඳුව හරහා ලක්ෂ යන බව, ඒ කියන්නේ එක බිඳුව හරහා ලක්ෂ හරහා යන බව පෙන්වන්න කියලා කියනවා. PQ සමීකරණ අපෙන් අහනවා ඊළඟට. අපි බලන්න ඒකත් ඔය මේක දාගන්න. බලන්න PQ සමීකරණ හොයන්න try එකක් දෙන්න. PQ සමීකරණය. PQ කියන්නේ මේ රේඛාවනේ. මේ රේඛාවනේ. ඒ රේඛා දෙකේ කණ්ඩාංග දෙකක් දන්නවා. අපි මේ හරි xy කියලා කණ්ඩාංකයක් වෙනම ගමු. එතකොට PQ සමීකරණය වෙන්නේ මොකද්ද? y කණ්ඩාංක වෙනස y ඍණ අපි මේ පැත්තෙන් ගමු. y ඍණ b බෙදීම x කණ්ඩාංක වෙනස x ඍණ b වර්ගය සමාන වෙන්න ඕනේ ඒකේ අනුක්‍රමණය PQ ගේ. අනුක්‍රමණය කියන්නේ මේ දෙකේ වෙනසනේ. b ඍණ a බෙදීම b වර්ගයේ ඍණ a වර්ගය. ඔය පොඩ්ඩක් සුළු කරලා දැම්ම හැකි තව. හදාගන්න. කණ්ඩාංක දෙකක් දන්නවනම් සමීකරණ රේඛාව හොයන්න වෙන තියෙන්නේ. ඒක පොඩිම තියරියක්. කණ්ඩාංක දෙක දන්නවනම් රේඛාවේ සමීකරණ හොයන්න තියෙන්නේ. බලන්න උත්තරේ ගමු. y ඍණ b බෙදීම x ඍණ b වර්ගය කියන්නේ මෙතන වලට තේරෙනවද මේ වර්ග දෙක අන්තරයක් තියෙනවා කියලා. b වර්ගයේ ඍණ a වර්ගය කියලා තියෙනවනේ. b වර්ගය ඍණ a වර්ගය කියලා තියෙනවා. එතකොට ඔතන ලියකි b ඍණ a b ධන a කියලා ලියකිනේ. එතනින් එක b ඍණ a එකක් කපලා දාන්න පුළුවන්.
ඊට පස්සේ එන උත්තරේ ලියලා දාන්න. y ඍණ b සමානයි මේක හරස් ගුණ කරලා දාමු. එහෙම නැත්නම් මෙහෙම ලියලා දාමු. x ඍණ b වර්ගය එකයට b ධන a. ඔක නෙන්නේ. ඊට පස්සේ අවසාන උත්තරේ ගමු. මේක ලියන්නට ගන්න. ඊට පස්සේ එනවා කොහොමද? ඔක හරස් ගුණ කරලා දාමු. y ඍණ b b ධන a සමානයි x ඍණ b වර්ගය. පොඩ්ඩක් වරාන් ප්‍රසාරණය කරා නම් හරි. yb ධන ya ඍණ b වර්ගය ඍණ ba සමානයි x ඍණ b වර්ගය. ඔක්කොම පද මේ පැත්තට දාමු. එහෙම නැත්නම් ඔක්කොම පද අර පැත්තට දැම්මම හරි. x ධන විදියට x කියන එක ධන වෙන විදියට දැම්මම හරි. මෙතනින් අපිට y එක ඕනනම් තනි කරලා ගන්නත් පුළුවන් නේ. b ධන a ඍණ b වර්ගය ඍණ ba සමානයි x ඍණ b වර්ගයනේ තියෙන්නේ. ඍණ b වර්ගයට ඍණ b වර්ගයක් කපලත් දැම්ම හැකි. එතකොට අවසාන උත්තරේ ගත්ත හැකි x ඍණ y b ධන a ඍණ ba නේ. සමානයි බිංදුව. ඕක තමයි ඔය කියන සමීකරණය. ඒක දාගන්න. PQ සමීකරණයක. ඊට පස්සේ අපි ඒකේ තව කැලලක් තියෙනවා. PQ රේඛාවේ සමීකරණය සොයා මෙම රේඛාව එක බිංදුව ලක්ෂ හරහා යන බව පෙන්වන්න කියලා කියනවා. එතකොට කොහොමද කරන්න වෙන්නේ? ඒක එක බිංදුව කියන ලක්ෂය හරහා යනවා. එක බිංදුව හරහා යනවනම් අපිට මොකද්ද කියන්නේ? ඒ ලක්ෂය හරහා යන්න නම් මේ සමීකරණය තෘප්ත වෙන්න ඕනේ. ආදේශ කරලා දාමු. එක බිංදුව රේඛාව ඒ කියන්නේ කණ්ඩාංකය උතන්ට ආදේශ කරොත් එහෙම වම් පැත්තේ x කියන්නේ 1යි y කියන්නේ බිංදුවයිනේ. එතකොට අර පදේම බිංදුවක් වෙනවා. ඍණ මේ බලන්න. ba කියන්නේ මොකක්ද? අපි කලින් හොයාගත්තා ඍණ 1යි කියලානේ. එතකොට ඍණ 1ක් වෙනවා මෙතන. උත්තර එනවා 1 ධන 1යි කියලා 2යි කියලා එන්නේ. එතකොට තෘප්ත වෙන්නේ නැහැ නේ උත්තරේ. ඔව් සෝරි. b එකත් අර පැත්තට යනවා. එතකොට ධන වෙනවානේ. මේක පොඩ්ඩක් මට වැරදිලා තියෙනවා. b එකත් එහා පැත්තට යනවානේ. ඒක thank you මේ මතක් කරලා තිබ්බට. b එක ධන වෙනවා. හරි. b පදයක් මෙහෙට එනවානේ. එතකොට මෙතන ධන තියෙන්නේ නේ. එතකොට එතකොට බිංදුවක් වෙනවා. ඍණ 1යි. එතකොට බිංදුවක් වෙනවා මේ කණ්ඩාංකය ආදේශ කරපුවාම එන උත්තරේ බිංදුවක් වෙනවා නම් මේ සමීකරණේ මොකක්ද වෙන්නේ? මේක අපෙන් අහන්නේ ලක්ෂ්‍ය හරහා යන බවනේ. ඒකින්ද එම නිසා එක බිංදුව හරහා PQ රේඛාව ගමන් කරයි. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් ඔය එක බිංදුව කියන රේඛාව මේ හරිය ඇත්තේ. ඒකයි අපෙන් අහලා තිබ්බේ. හරි. හොඳ ගානක් ඒක. ඊට පස්සේ 8 වෙනි ගාන නැතුව 9 වෙනි ගාන ගන්න.
9 වෙනි ගාන. ඒක ත්‍රිකෝණමිතිය ගණනක් තියෙන්නේ. ඇල්ෆා ධන බීටා 45යි නම් මේක මෙහෙම බව පෙන්වන්න කියලා කියනවා. කොහොමද වෙන්නේ එතකොට? ඇල්ෆා ධන බීටා කියන්නේ 5 බෙදීම 4යි කියලා කියනවා. එතකොට අපිට අර වගේ සමීකරණයක් පෙන්වන්න තියෙන්නේ. අපි ඕක දෙපැත්තටම ඔන්න ඇල්ෆා ධන බීටා මේ tan දැම්මම හරිනේ. tan උත්තරයනේ තියෙන අපිට පෙන්වන්න. දෙපැත්තටම tan දාන්න. tan ඇල්ෆා ධන බීටා සමානයි tan 5 බෙදීම 4යි. මෙතන එන උත්තරේ tan alpha tan beta බෙදීම එක ඍණ tan alpha tan beta නේ. සමාන 45 කියන්නේ tan 1යි. ඔය උත්තර පොඩ්ඩක් සුළු කරලා දාන්න. ත්‍රිකෝණමිතිය ගන්න එක ලේසි. ඊට පස්සේ අවසානට ගත්ත හැකි බව පෙන්වන්න තියෙන්නේ අපිට එක ධන tan alpha එක ධන tan beta සමාන 2යි කියන්නේ. එතකොට මේක මෙහෙම තියලා අපි ඒක පොඩ්ඩක් සුළු කරලා බලමු. එක ධන tan alpha එක ධන tan beta සමානයි 2යි. ඕකනේ බව පෙන්වන්න තියෙන අපිට. මෙතනින් එක ධන tan alpha එකක් නම් ගන්න පුළුවන් නෙමෙයි. tan alpha මේක මේ පැත්තට දැම්මොත් ධනේ tan alpha tan beta වෙනවනේ. ධන tan beta සමාන 1යි. මේ දෙකෙන්ම tan alpha එකක් එළියට ගමු. එතකොට ගත්තා අපිට tan alpha කියන්නේ tan alpha කියන්නේ එක ධන tan beta නේ. tan beta ධන tan beta සමාන 1යි කියලා තියෙනවා. ඊට පස්සේ උත්තරේ තියෙනවා දෙකක් කියලා තියෙනවානේ. මෙතන නෑ හදාගන්න. tan alpha වරක් එක ධන tan beta ධන tan beta සමානයි 1යි. අපිට ඇවිල්ලා තියෙනවා tan alpha කියන්නේ වරක් එක ධන tan beta ධන tan beta සමානයි 1යි කියලා ඉල්ල තියෙනවා. උත්තරය අපිට තියෙනවනේ දෙකක් කියලා එහා පැත්තේ. අපි ඒකින්ද දෙපැත්තටම එකක් එකතු කරලා බලුවා නම් මොකක්ද වෙන්නේ කියලා බලමු.
දෙපැත්තටම ධන එක ගානේ දාන්න. තේරුණා? දෙපැත්තටම වම් පැත්තට දකුණු පැත්තට ධන එක ගානේ එකතු කරමු. අවුලක් නැහැ දෙපැත්තටම මොනව කරා? කැපිලා යනවනේ. එතකොට අපිට උත්තරයක් ගත්ත හැකි tan alpha වරක් එක ධන tan බීටා ධන ගත්තයි මෙතන එක ධන tan බීටා කියලානේ. එතකොට සමානයි 2යි. ඔය දෙකම එක ධන tan බීටා එක එළියට ගන්න පුළුවන්. එතකොට වෙනවා මෙතනින් එක ධන tan alpha එක සමානයි 2යි. උත්තර දිහා බලලා තමයි ගාන හදන්නේ. එක ධන tan alpha එක ධන tan බීටා සමානයි 2යි. ඒක හරි. ඊළාට අපිට කෝණයක් අහනවනේ. ඊළාට අපෙන් අහනවා ඇල්ෆා සහ බීටා සඳහා සුදුසු අගයන් තෝරාගනිමින් tan 5 බෙදීම 8ෙහි අගය අපහොණය කරන්න කියලා කියනවා. tan 5 බෙදීම 8. බණ්ඩ ඒක වණ්ඩ කොහොමද කරන්නේ? tan 5 බෙදීම 8 තමයි අපෙන් අහන්නේ. අපිට දැන් ඇවිල්ලා තියෙන උත්තරේ වෙන්නේ මේක. මේක භාවිතා කරලා තමයි අපි අරක හොයන්න වෙන්නේ කොහොම හරි. අරකට ආපු උත්තරේ භාවිතා කරලා. ඇල්ෆා සහ බීටා සඳහා සුදුසු අගයන් තෝරාගනිමින්. ඒ කියන්නේ ඇල්ෆාටයි බීටාට අපිට අගයන් දාගන්න පුළුවන් ඕනන්නේ. අපි දාමු ඇල්ෆා බීටා කියන්නේ 5 බෙදීම 8යි කියලා හිතමු. එතකොට මොකද්ද වෙන්නේ? එක දාන tan 5 බෙදීම 8යි. මෙතනක් තියෙන එක දාන tan 5 බෙදීම 8ක් නේ. සමානයි 2යි. මේ දෙකම එක වගේ පද දෙකන්න තියෙන්නේ. එතකොට එක දාන tan 5 බෙදීම 8 වර්ගය. tan 5 බෙදීම 8 වර්ගය සමානයි 2යි. ඊට පස්සේ දෙපැත්ත වර්ගමූල ගන්න. එක දාන tan 5 බෙදීම 8 කියන්නේ මූල 2යි. අවසානට ගත්ත හැකි උත්තරේ tan 5 බෙදීම 8 කියන්නේ මූල 2 ඍණ 1නේ. tan 5 බෙදීම 8 කියන්නේ මූල 2 ඍණ 1යි. ඒක තමයි අපෙන් අහන උත්තරේ. හරි. ඒක හදාගන්න. ඊළඟ ගාන තියෙන්නේ මේ ත්‍රිකෝණමිතිය දෙවෙනි කොටසනේ. sin cos නීතිය භාවිත කරලා ගන්න තියෙන්නේ. ඒක ඒකත් normal ගානක් තියෙන්නේ. හරි. අපි එතකොට ඒ කොටසේ 6 වෙනි ගාන කරා 5 වෙනි ගාන මේ 4 වෙනි ගාන කරේ නෑ. 4 වෙනි ගානයි B කොට ඒ කොටසේ 10 වෙනි ගානත් කරේ නෑනේ තාම. මේ මං ඉතුරු ටිකේ මාකින් එක ඔයාලට
මගින්න එක දෙන්නම් මේ පේපර එක සම්පූර්ණ පේපර එක මේක අමාරු ප්‍රශ්න ටික බල්ලා මයිතුරටි වීඩියක් දාන්න හරි අදට අපි ටයිම් එක ඉවරයි මෙතන තියෙන මේ ඉතුරු ටික මේ ඔක්කොම පේපරගේ මාකින්න එක දෙනවා ඒක බල්ල ඉතුරු ගණන්ටික හදාගන්න ඔයාලට අමාරුවයි සැලකෙන ගණන්ටික මේ වීඩියගත් දන්න එකෙන රෙකොඩින්න අදන්න ඔයාලට හෙට හෙට හවස වගේ හරි එහෙනම් මේ අදට මෙතිරින් නවත්තමු එනමට ගුඩ්නයිට් හරි